මාත්මය ඉක්මනට අපි ප්‍රශ්නය යොමු කරමු. අයිබෝන් චතුර මහත්තයා එනවනේ. ඇහෙනවා හොඳට ඇහෙනවා. ඒ චතුර මහත්තයා අපි වාදී බලන් හිටියා ශක්තියන් ඉඳලා ආසල්ලයක් ගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ රිචඩ් පත්‍රි මහත්මයාගේ පුත්‍රයාගෙන් මේක අහන්නේ. හොඳයි. දොස්තර මහත්තයාගේ ඇත්තටම මහත්තයා මේ පෞගීතිකේ අපි බලන් ඉඳි මේ වාද විවාද ජාතිකර ජනාධිපතිතුමා කිව්වා මේ ෆයිල් තියෙනවා කරුන්ගේ කියලා. සිරියම සාරා. ඉතින් මේ වාදේ බලන් ඉඳි මේ ලොකුම ෆයිල් එක තියෙන පුද්ගලෙක් තමයි ඇවිල්ලා ඉන්නේ මහත්තයෝ චොද්දනායකට. එතුමා තමයි වැඩියෙන්ම කෑ ගහන්නේ විතර. ඇත්ත. ඒ කෑ ගහන්නේ ඔබතුමාට කියන්න පුළුවන්ද කවුද කියලා? පූල් වල කරන්නේ. ඔබතුමාට කියන්න පුළුවන්ද කවුද කියලා? එතුමා My time has come. කෑ ගහන්නේ ඒක තමයි බිරිඳ තමයි ඔය චෝදනාව තියෙන්නේ. එතකොට ඕවා ටිකට හොරකම් කරලා ඇවිල්ලා කියන්නකෝ කවුද කියන්නේ? කවුද? එතුමා කවුද? ඒ තමුන්නාසෙට කියන්න පුළුවන්ද කවුද කියලා? ඉතින් කියන්නකෝ කවුද කියලා? කවුද බිරිඳ කියලා කියනකෝ? කෑ ගහන්නේ කිව්වත් තමයි මහත්තයෝ ලංකාවම දන්න ඔය. ඉතින් කියන්නකෝ කවුද කියලා? ඉතින් ඔයා කියන්න ඔබතුමා කියන්නකෝ මොකද්ද ෆැමිලි ටික කියලා? පූල් වල කරන්නේ. ඒ කොහොමද ගණන් නඩුවක් තියෙන්නේ මේ කියනවා නේද? ඔප්පු නොකල චෝදනා දුරකථන අංක දෙන්න ඕනේ. හොඳයි. මතක තියාගන්න චෝදනා දෙනවා නම් දුරකථන අංක දෙන්න ඕනේ තමුන්නාසලා. හරි. චෝදනා දෙන්න නම් දුරකථන අංක දෙන්න ඕනේ. ඔයාගෙන යන්නද? මෙහෙම හොරකම් කරලා මෙහෙම කෑ ගහන්නේ මම ඒකට හරි ඔබතුමා කාටද චෝදනාව එල්ල කරන්නේ? පොඩයි ඔබතුමා කාටද චෝදනාව එල්ල කරන්නේ? මේ ඔබතුමාට තමුන්නාසේ හරි තොරතුරු කියන්නේ. හරි නෑ හරි තොරතුරු කියන්නේ. හොරෙන්නේ ලෝක හොරෙන්නේ මේක මේ කවුද කාටද කියන්නේ? නෑ ඔබතුමා එහෙම චෝදනා එල්ල කරනවා නම් එතුමාට නිල වශයෙන් චෝදනා එල්ල කරන්න විදිහක් තියෙන්න ඕන. මේ සිද්ධියට මම හෙට මම ගිහින් නෑ මේ සිද්ධිය මට එල්ල කරේ. නෑ කට වහ ගන්නකො නිකන් මේ පණ්ඩිතකම් කතා කරන්න නැතු හිඟන්නෙක් වගේ. අපි බය වුණා. අපි පොඩක් කියන ඔබතුමා මේ අපි නාලිකාවේ ඉන්නේ අපි වැඩ නැහැ මේ මේක ඔයාගේ නම කිව්වේ නෑ. නෑ මේ වැඩ නැහැ මේ තමුන්නාන්සලා මේකට හොඳ නැහැ UMP එක අලිය ගහගත්තා නම් මෙතන එක්සත් ජාතික පක්ෂය අලිය ලකුණ ගහ ගන්නකො තමුන්නාන්සලා මේ ආණ්ඩුවේ මේ ලයිසන් අරගෙන අලිය ලකුණ ගහ ගන්නකො වෙන කෙනෙකුට දුන්නොත් ඔච්චර කතා කරන්නේ නෑ එතුමා ඔබතුමාට චෝදනා එල්ල නෑ එතුමා චෝදනාව එල්ල කරාම ඔබතුමා කියපු ඉඳ තමයි චෝදනාව ගියේ. චෝදනාවට නම් කියන්නද? නෑ ඔබතුමා කතා කරන්න දුන්නා නෑ ඔබතුමාට ප්‍රශ්නේ ඒ ඔබතුමා නම් ඔබතුමා කියන්නේ. අලිය එල්ල ගන්න මෙතන. නෑ අලිය එල්ල ගන්න මේකේ කියලා. නෑ දැන් ඔබතුමාගේ නම කිව්වේ නෑනේ. ටෙලිෆෝන් කෝල් එකක් දුන්නොත් ඔච්චර වෙලාවක්. ඉතින් එතුමා දිගට අහපුවා දුරකථන ඔබතුමා සංවාදේ ගියේ නේද ටිකටම ගියේ. ඔයිට වැඩිය හොඳයි මේ නාලිකාවේ අලිය එල්ල ගන්න. ඇත්ත යකෝ. මම ඒකට පැහැදිලිව උත්තර දෙන්න. නෑ ඔබතුමා උත්තරේ කියන ඔබතුමා නම්. නෑ මම උත්තර දෙන්න. නෑ ඔබතුමාට නම් චෝදනා වෙල කරලා ඔබතුමා කියන්නේ. මම උත්තර මට නේ කිව්වේ. ඉතින් මට නේ කිව්වේ. නෑ මට නේ පොඩේ. නෑ මට උත්තරේ දුන්නේ. මම ඔබතුමාට වෙලාව දෙන්න. හරි. මට මගේ බිරිඳ අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක් දැම්මා. මොකද්ද පොඩේ කියන්නේ? පෞද්ගලික කතාවක් හැබැයි නේ. මේක පෞද්ගලික කතාවක්. ඒක තමයි කියන්නේ තුප්පැහි වැඩ කියලා. මේක පෞද්ගලික කතාව ඔබතුමා අවශ්‍ය නෑ ඔබතුමා කැමති නැහැ. කිව්වා මම උත්තර දෙන්න බෑ. පොඩ්ඩක් ඉන්න විනාඩියක් දෙන්න. ඒ දාපු එකේ ඒ දාපු එක පිළිබඳ පැමිණිල්ලක් පැවැත්වනවා. ඉතින් මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට අල්ලස් දූෂණ කොමිසමට මං ගිහලා කට උත්තරේ දුන්නා. ඒ කට උත්තරේ දුන්නම මම වැරදිකාරයෙක් නම් මම කොළඹ ගයක් හැදුවා. ඔව් මං ගයක් හදලා තියෙනවා. මම චතුර මේක මතක තියාගන්න. මගේ තාත්තා හොඳ සල්ලි තිබ්බ මිනිස්සෙක්. මගේ තාත්තා MS අලුත්ගම කියන්නේ ඔක්කොම මගේ සීයා මානිස් මුදලාලි. අපිට අක්කර 10000 ගණන් ඉඩම් තිබ්බා. අපි මේ හිගා කාපු මිනිස්සු නෙමෙයි. ඕකයි පම්පෝරියා ගන්න තමයි ඉන්නේ මෙතෙන්දලා රෑ වෙනකම්. අපි මේ නීතිඥ මේ විභාග තියලා හොර විභාග තියලා සල්ලි ගත්ත මිනිස්සු නෙමෙයි. ඇඟිලි කපලා බෝම්බ ගහපු මිනිස්සු නෙමෙයි අපි. මට මගේ තාත්තට 100ට දේපල තිබුණා. අපි එහෙම මිනිස්සු. අපි මේ හිගා කාපු මිනිස්සු නෙමෙයි. අපිට එහෙම දේපලත් එක්ක ආපු මිනිස්සු. හැබැයි මගෙන් පෞද්ගලිකව පලිගන්න මට අල්ලස් දූෂණ කොමිසමට පැමිණිල්ලක් දැම්මා. මහින්දානන්ද අලුත්ගමගේ කඩුවෙල උස්සාවියේ නඩුව දැම්මා. බිරිඳගෙන් වෙන් වෙන්න. බිරිඳ ඇවිල්ලා වන්දිය ඉල්ලුවා. කීයක්ද? කියලා වන්දිය. ලක්ෂ 5000යි. මනුනේද? නඩත්තු ඉල්ලුවා මාසෙට ලක්ෂ 50 ගානේ. නඩුකාර උන්වහන්සේ ඇහුවා මහින්දානන්දට එතර දෙට සල්ලි කොහෙන්ද කියලා. බිරිඳ මොකද කරේ? මහින්දානන්දගේ සියලු දේපල ලයිස්ට් දැම්මා අධිකරණයට. එහෙම කරන්න එපා. පවුනේ. මුළු කොළඹ නගරෙම ගෙවල් ලිඩක්. මහනුවර හැමතැනම ගෙවල් ලිඩක්. ලංකාවේ ප්‍රධාන බැංකුවල ගිණුම් වල ලක්ෂ ගණන් සල්ලි.
කටුනායක ඩියුටි ෆ්‍රී කඩ තුනක්ද කොහෙද තියෙන්නේ? මහින්දානන්දගේ බිරිඳකව මෙන්න ධනය මට ලක්ෂ 5000ක් ඕන කිව්වා. එතකොට නඩුකාරයා අහනවා මහින්දානන්දගෙන් ඔයාගේ පළවෙනි ජොබ් එක මොකද්ද කියලා. රක්ෂණ නියෝජිතයා කියනවා. පඩිය කීයද කියලා අහනවා. රුපියල් 1250යි කියනවා 87 අවුරුදු. නෝනාගෙන් අහනවා පඩිය කීයද කියලා. 250යි. එතකොට මහින්දානන්දගේ පඩිය 1250යි. නෝනාගේ පඩිය 250යි. 87 മന്ത്രി වෙන්න කලින් දෙන්නගේ පඩිය 1500යි. අද වන්දියේ ඉල්ලනවා ලක්ෂ 5000ක්. මීට වැඩිය හොඳයි. ඒ දාපු පැමිණිල්ල බොරු චෝදනා ටිකක් දැම්මා. ඒ චෝදනා පත්‍රය මේ කියන්නේ. ඔබතුමා පෞද්ගලික අපහසුතාවයට පත් වුණා. ඒක ඇත්තට කනගාටුයි. මොකද අපේ දුරකථන අංකයට ආපු දුරකථන ඇමතු මේක. පහත්ම පෙළේ වැඩ. නෑ අපි තෝරලා දාන්නේ නෑ දුරකථන ඇමතු. දැන් සැපද? මගල නෙමෙයි. ඒ විදිය පහත් විදියට කියනකොට තමුන්නාසලට එයා කියාගෙන එනකොට තමුන්නාසලට නවත්තන්න තිබ්බා. කිසි දුරකථන ඔබතුමා අහුවා කාටද කියන්නේ කියලා මැද්දෙන් පැනලා. ඔච්චර වෙලා දෙන්නේ නැහැ. තමුන්නාසලා දුරකථන සංවාදයක් ඔච්චර කතා කරන්න දෙන්නේ නැහැ. තමුන්නාසලාගේ මේ නාලිකාව ගත්තේ මේ ආණ්ඩුවට පිසිද්ද වෙනවා මතක තියාගන්න. තමුන්නාසලාගේ නාලිකාව. ඒ වගේ නාලිකා ඔක තමයි කියන්නේ ඩබල් ගේම් කියලා මතක තියාගන්න. සම්පූර්ණත් මම නම් දන්නේ කොහොමද ඩබල් ගේම් කියන්නේ මේ මනුස්ස දුරකථන. ඔබතුමා අපහසුතාවයට පත් වුණා නම් සමාව වෙතිනවා ඇත්තටම අපි ඇත්තටම. ඔව් ඒක. මම පොලිසියට ගිහිල්ලා පැමිණිල්ල දානවා. හැබැයි මතක තියාගන්න ඔය වගේ පහත් පෙළේ වැඩ කරන්න එපා. සාධාරණ වෙන්න හැමෝටම. අනිත් අයට දුරකථන අංකම දෙන්නේ තප්පර දෙකයි. නෑ අපි දුරකථන ඇමතුම දුන්නා. එකම දේ කිව්වා මිනිස්සුන්ට එහෙම කරන්න බෑ. නෑ ඔබතුමාගේ පෞද්ගලික කතාවක අසාධාරණ ඇමතුම. ඒක ඇත්ත. මේ පැහැදිලිව මේක අසාධාරණයි. පෞද්ගලික අසාධාරණයි කියලා තමුන්නාන්සල මෙමෙ. කෙනෙකුට වැරදිකාරයෙක් වෙන්නේ නැතු. උසාවියකට දාන්නේ නැතු. එහෙම පුද්ගලයෙකුට චෝදනාවක් එල්ලන එක සාධාරණ නෑ. මම අජිත් පෙරේරාමන්තුමාට කියනවා එතුමාගේ මොකක් හරි හොරකමක් කියලා. සාධාරණද? වැරදිකාරයෙක් වෙන්නේ නැතු. මට හෙට බුලන් අජිත් පෙරේරාමන්තුමාට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසම පෙත්සමක් ගහන්න. එතුමාව අල්ලස් දූෂණ කොමිසමට කැඳවපු මමනේ. එතුමා වැරදිකාරයෙක්ද? නෑ. ඒකේ පරීක්ෂණ පැවැත්වෙන්න ඕනේ. වැරදිකාරයෙක් වෙන්න ඕනේ. සම්පූර්ණත් මේ මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ මේ අපි මේ බැංකු කඩලා හොරකම් කරලා හරි මේ වෙන මිනිස්සු අනේ අපිට දේපොළ තිබ්බා. අපේ පරම්පරාගත සල්ලිකාරයෝ. අපි කොළඹ රාජකීය විද්‍යාලයට ගියා. අපි දේශපාලනයට එන්න කලින්. අපිට සල්ලි තිබ්බ මිනිස්සු. පම්පෝරි නම් තියෙනවා. මේ මගේ පෞද්ගලික ප්‍රශ්නයක් අදලා මේ පහත් විදිහට ගන්නකොට තමුන්නාසලගේ නාලිකා මේ විදිහට දානකොට මොනතරම් පහත් වෙලා වැඩද මේවා. අපිට මූල කරන්න කියන්නේ. සම්බන්ධයෙන් මේ අවස්ථාව කිව්වේ නෑ. අපි දාන එක දුරකථන දානවද මේකට? ඉතින් අපි දාන එක දුරකථන මත තමුන්නාසල දාන්නේ. අපි දානවද කියන්නේ කොහොමද? ඒවට දෙන්නේ නෑ මේවා. ඒවට දෙන්නේ නෑ. අපේ ලයින් එකට එන එක නෙමෙතුමා මෙතන දාන්නේ. තමුන්නාසල තෝරලා බරලා කිරලා මැන්නලා ටෙලිෆෝන් කෝල් දාන්නේ. අපි මොඩ නෑ. චාමර අපි මොඩ නෑ චාමර. හොඳයි ඔබතුමා ඒක සමා වෙන්න ඔබතුමාට එහම අපහසුතාවයට පත් වුණා නම් ඒක අපි කියන්න ඕනේ. ඔක්කොම කරලා අපහසුතාවය. මට ලබා වෙන මොකද තමයි මේකේ ගහගන්න අලියා. ඊට වැඩිය හොඳයි. හරි නේද පොකේ අමාරුනේ. කරුණු පිළිබඳව අපි දාම කනගාටු ප්‍රකාශ කරන ඇත්තටම අපිට කිසිදු විශ්වාසයක් නැහැ මේ නාලිකාවට ආය රජය සම්බන්ධ වෙන්නේ නැහැ. අපි වාදේ කරමු මේ කාරණේ මොකද මේ නාලිකාවට රජයක් හැටියට අපි ආය සම්බන්ධ වෙන්නේ නැහැ. ඔය පොඩ දන්නේ නැද්ද? දාම් වෙනවා ඩූම් වෙනවා. මේ නාලිකාවට රජය හැටියට අපි ආය සම්බන්ධ වෙන්නේ නැහැ. තමුන්නාන්සලා තාම කනගාටු. ඔබතුමාලගේ මේ වැඩපිළිවෙල. ඔබතුමා දන්නවද එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ මම 2001 කැබිනට් ඇමතිවරු 18 දෙනෙකුට විරුද්ධව පැමිණිලි දැම්මා. Wow! Beautiful! ලක්ෂ්මන් කිරියල්ල ඇමතිතුමා අයගේ නෝනට අක්කරසියක් ලියලා දුන්නා. අල්ලස් දූෂණ කොමිසම පැමිණිල්ලක් කරේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී අමරා මම නම් කියන්නම් අමරාපීසිල රත්නායක සමෘද්ධි මුදල් ලක්ෂ 8ක් 80ක් බැංකුවට දැම්මා. අපි පැමිණිලි දැම්මා. අඩු ගානේ විභාග කරේ නැහැ. මට මගේ පෞද්ගලික ප්‍රශ්නයක්. මේක පෞද්ගලික ප්‍රශ්නයක්. හැබැයි තමුන්නාන්සලා මේ වගේ පහත් විදියට මේ නාලිකාවලට ඇවිල්ලා කරනවා වගේට අපිට වැඩක් නැහැ. මෙතන කාරණේ ඔය විදිහටම සිරසට කරා. ඔය විදිහටම TN වලකට කරා. ඔබතුමාට උත්තර දෙන්න බෑනේ. ඒකනේ ප්‍රශ්නේ. මම හරගන්න වෙනවා. ඔබතුමා පෞද්ගලික ඔබතුමා ඉන්න මං කියලා ඉවරන කමෝඩයක්. පිළිගන්නවද ඔබතුමා පිළිගන්නවද වෙච්ච පහත් වැඩේ ගැන මේ වගේ වෙලාවල් දුර එයාට කියන්න පුළුවන් තමුන්නාන්සේක විරුද්ධව ඔබතුමාට විරුද්ධව චෝදනා තියෙනවා අල්ලස් දූෂණ කොමිසමේ
තමුන්නාන්සේ මේ කියලා මට ඒ චෝදනා ටික කියලා කිව්වල මට උත්තර දෙන්න තිබ්බා. හැබැයි හොරා කියලා කියන්න එක දිගට දුරකථනේ දීලා හරි දිගින් දිගටම දීලා මොකද්ද මේ පහත් පෙළේ වැඩ මිනිස්සුන්ට තමුන්නාන්සලා මේ අනුන්ගේ කොන්ත්‍රාත් දෙක කරන්නේ තමුන්නාන්සලා හිතන් ඉන්නවාදී මෛත්‍රීපාල මහත්තයා දිනයි කියලා. අපි ඒක බලා ගන්න පුළුවන් මෛත්‍රීපාල මහත්තයා. අර ඵලයන් බයි යන්න. ඉතින් අපි කනගාටු වෙනවා ඇත්තටම එතුමා මේ අවස්ථාවේ අපෙන් ඉවත් වෙන එක ගැන. ඇත්තටම ඉතින් ඇත්තට මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා මුලින්ම හොඳ විවාදයක් කරන්න මෙතනට ආවේ. ඉතින් කෙසේ නමුත් අද